ඔබ අප සියලු දෙනා දිගුකල් ජීවත් වන්නටත් නිරෝගීව ජීවත් වන්නටත් එකසේම ප්‍රිය කරනු ලබනවා. ඒ නිසා දීර්ඝ කාලයක් නිරෝගීව ජීවත් වීම සඳහා රෝග වළක්වා ගැනීම කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අපට ඇතිවන රෝග අතරින් විශේෂයෙන් අපට වළක්වා ගන්නට හැකියාව තිබෙන බෝ නොවන රෝග වළක්වා ගැනීම පිළිබඳව කරුණු කිහිපයක් ගෙනෙන්නටයි මේ සූදානම් වන්නේ. අපට ඇතිවන රෝග ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදන්නට හැකියාව තිබෙනවා. එයින් එකක් වන්නේ බෝ වන රෝග. අනෙක් රෝග කාණ්ඩය වන්නේ බෝ නොවන රෝග. බෝ වන රෝගවලින් ලෙසින් හඳුන්වනු ලබන්නේ අපට ඇතිවිය හැකි කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය, වමනය, ඩෙන්ගු, මැලේරියා වැනි විවිධ රෝග කාරක නිසා අපට ඇතිවන්නා වූ රෝග තත්ත්වයන්. සතුන් මගින් හෝ ආහාර මගින්, එසේත් නැත්නම් සත්ව තරල මගින් අපට ඇතිවිය හැකි. ඒ වගේම විෂ බීජයක් නිසාම හටගන්නා රෝග බෝ වන රෝග ලෙසින් හඳුන්වනු ලබනවා. බෝ නොවන රෝග ලෙසින් හඳුන්වනු ලබන්නේ මෙසේ කිසිදු ආකාරයකින් පුද්ගලයෙකුගෙන් පුද්ගලයකට බෝවීමක් සිදු නොවන රෝග තත්ත්වයි. මෙම රෝග අප තුළ පවත්නා වූ චර්යාවේ වෙනස්කම්, හැසිරීමේ වෙනස්කම්, අපගේ ක්‍රියාකාරීත්වයන් ආදීන් බලපාමින් අපට ඇතිවන්නා වූ රෝග තත්ත්වයන්. මෙම රෝගවල විශේෂත්වය වන්නේ අපගේ අවධානය මනා ලෙස යොමු කරමින් රෝග වළක්වා ගැනීම කෙරෙහි අප කටයුතු කරන්නේ නම් මෙම රෝග වළක්වා ගන්නට අපට හැකියාව තිබීමයි. ඒ නිසා බෝ නොවන රෝග මනා ලෙස හඳුනා ගනිමින් ඒවා වළක්වා ගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගනිමින් ක්‍රියා කිරීම තුළින් අපට මෙම රෝග වළක්වා ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම බෝ නොවන රෝග අපට ඇතිවීමෙන් පසු ඒවා ජීවිත කාලය පුරාම අපේ ශරීරය තුල පවතින නිසාම අපට කළ හැකි වන්නේ ඒවා වරින් වර විවිධ පරීක්ෂණ වලට ලක් වෙමින් ඒවාගේ තත්ත්වය පරීක්ෂා කරන්නටත් ඖෂධ අඩු වැඩි කරමින් රෝග තත්ත්වයන් පාලනය කරගන්නටත් පමණයි. ඒ නිසා අපට ඇතිවිය හැකි එහෙත් වළක්වා ගන්නට හැකියාව තිබෙන බෝ නොවන රෝග මනා ලෙස හඳුනා ගනිමින් ඒවා නිවැරදි කර ගන්නට, එසේත් නොමැතිනම් එම රෝග ඇතිවීම වළක්වා ගන්නට අපට කළ හැකි දේ කිරීම අපට කළ හැකිව තිබෙනවා. බෝ නොවන රෝග කාණ්ඩයට අයත් වන රෝග තත්ත්ව වන්නේ ඔබ අප දන්නා රෝග තත්ත්වයන් කිහිපයක්මයි. දියවැඩියාව, කොලෙස්ටරෝල් අධික වීම, අධික රුධිර පීඩනය, එසේත් නොමැතිනම් ප්‍රෙෂර් එක ලෙසින් අප හඳුන්වන රෝගය, හෘද රෝග, අංශභාගය, පිළිකා, කාලීන වකුගඩු අකරණය සහ කාලීන පෙනහළු රෝග තත්ත්ව බෝ නොවන රෝග කාණ්ඩයට අයත් වන රෝග ලෙස අපට හඳුනා ගන්නට පුළුවන්. මෙම රෝග ඇතිවීමට බලපාන්නා වූ හේතු සාධක, ඒ වගේම එම රෝග ඇතිවීමෙන් අපට ඇතිවන බලපෑම සහ මෙවැනි බෝ නොවන කාණ්ඩයේ රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා අපට කළ හැකි දේ පිළිබඳව අපි දැන් විමසා බලමු. බෝ නොවන කාණ්ඩයට අයත් රෝග තත්ත්වයන් වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැඩිවීම, හෘද රෝග, අංශභාගය, පිළිකා, කාලීන වකුගඩු අකරණය සහ දිගුකාලීන පෙනහළු රෝග ඇතිවීම කෙරෙහි බලපානු ලබන හේතු සාධකයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර දක්වන්නට පුළුවන්. එයින් එක් කාණ්ඩයක් වන්නේ වෙනස් කළ හැකි හේතු, අනෙක් කාණ්ඩය වන්නේ වෙනස් කළ නොහැකි හේතු. බෝ නොවන රෝග ඇතිවීම කෙරෙහි බලපාන්නා වූ වෙනස් කළ නොහැකි හේතු අප මුලින්ම සාකච්ඡා කරමු. පුද්ගලයන් වශයෙන් උප්පත්තිය ලැබීමෙන් පසු වයස්ගත වීම, ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය සහ ජාතිකත්වය,
ආර්ය සහ ජාන පසුබිම ඒ වගේම පෞල් ඉතිහාසය මෙම රෝග ඇතිවීම කෙරෙහි බලපාන්නා වූ වෙනස් කළ නොහැකි රෝග කාරක ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙහිදී වයස්ගත වීම හෝ ස්ත්‍රී පුරුෂ භාවය හෝ අප උපදින ජාතිකත්වය ආර්ය ජාන පසුබිම හෝ අපගේ පෞල් ඉතිහාසය වෙනස් කිරීමට අප කිසිවෙකුට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එම කාරණා නිසා යම්තාක් දුරකට බෝනෝන රෝග ඇතිවීමේ අවදානමක් අප සියලු දෙනාටම ඇතිවනවා. ඒ අනුව හෘදයාබාධ, දියවැඩියාව, කොලෙස්ටරෝල් අංශභාගය, පිළිකා වැනි රෝග තත්ත්ව සහිත පවුල්වල උපදින අයට එම රෝග ඇතිවීමේ අවදානම අනෙක් අයට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතිනවා. බෝනෝන රෝග කාණ්ඩයට අයත් වන රෝග ඇතිවීමට බලපාන්නා වූ වෙනස් කළ හැකි රෝග තත්ත්වයන්, වෙනස් කළ හැකි හේතු කාරකයන් ප්‍රධාන වශයෙන් 4ක් ලෙසින් හඳුනා ගන්නට පුළුවන්. බෝනෝන රෝග ඇතිවීමට බලපාන වෙනස් කළ හැකි හේතු ලෙස සෞඛ්‍යයට හිතකර නොවන ආහාර පුරුදු, ක්‍රියාශීලී නොවන ජීවන රටාවක් ගත කිරීම, බුලත් පිට, දුම් මැටි, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය, එවැගේම මානසික ආතතියෙන් යුතුව ජීවිතය ගත කිරීම වෙනස් කළ හැකි හේතු ලෙස අපට හඳුන්වා දෙන්නට පුළුවන්. අපගේ එදිනෙදා ආහාර රටාව සෞඛ්‍යයට හිතකර නොවන්නේ නම් බෝනෝන රෝග ඇතිවීමේ බලපෑම ඉහළ යනවා. ඒ වගේම අපගේ ජීවන රටාව ක්‍රියාශීලී නොවන එකක් නම් බෝනෝන රෝග ඇතිවීමේ අවදානම තවදුරටත් ඉහළ මට්ටමකට පැමිණෙනවා. ඒ වගේම ආර්ථිකයටත් සෞඛ්‍යයටත් අහිතකර ලෙසින් බලපාන්නා වූ බුලත් පිට කෑම, දුම්මැටි භාවිතය, මත්ද්‍රව්‍ය හෝ වතුර භාවිතයත් බෝනෝන රෝග ඇතිවීමේ අවදානම ඉහළ නංවනු ලබනවා. ඒ වගේම වර්තමාන කාර්ය බහුල ජීවන රටාව තුළ එදිනෙදා කටයුතු අතරතුරදී අපගේ මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගන්නට නොහැකි වූ විට අපට ඇතිවන්නා වූ මානසික ආතතිය වඩාත් දීර්ඝ කාලයක් පැවතීමෙන් බෝනෝන රෝග ඇතිවීමේ අවදානම තවදුරටත් ඉහළ යනවා. ඒ නිසා අප සියලු දෙනා කළ යුතු වන්නේ අප සියලු දෙනාට අවශ්‍ය වන්නා වූ නිරෝගී භාවය අඛණ්ඩව රැක ගැනීම සඳහා බෝනෝන රෝග ඇතිවන්නට බලපාන හේතු සාධක හොඳින් හඳුනා ගනිමින් ඒවා නිවැරදිව කළමනාකරණය කර ගනිමින් බෝනෝන රෝග වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වීමයි. බෝනෝන රෝග ඇතිවීමෙන් අපට ඇතිවන පුද්ගලයන්ට ඇතිවන්නා වූ බලපෑම පිළිබඳව අප මෙහිදී විමසා බැලීම අත්‍යවශ්‍ය වෙනවා. බෝනෝන රෝග ඇතිවීමෙන් පුද්ගලයන්ට සිදුවන බලපෑම පිළිබඳ විමසා බැලීමේදී එදිනෙදා පෞද්ගලික ජීවිතයේ කටයුතු අඩාල වීම, පවුලේ කටයුතු නිසි ලෙස සිදු කර ගන්නට නොහැකි වීමෙන් ඒවා ගැටලුකාරී තත්ත්වයන්ට පත්වීම, රැකී රක්ෂා කටයුතු නිසි ආකාරයෙන් කර ගැනීමට නොහැකි වීමෙන් ඒවායේ ගැටලු මතුවීම, විශාල මුදලක් අමතරව වැය කරන්නට සිදුවීම, වෙනත් මෙම රෝග තත්ත්ව නිසා ඇතිවන්නා වූ සංකූල වලට ගොදුරු වන්නට සිදුවීම, මෙම රෝග තත්ත්වයන් නිසා ඇතිවන බලපෑම් අතරට ප්‍රධාන වශයෙන් ඇතුල් වෙනවා. ඒ වගේම බෝනෝන රෝග කාණ්ඩයේ රෝග තත්ත්වයන් මගින් දැඩි ලෙස රෝගී තත්ත්වයට පත් වූ විට අන් අය මත අපට යැපෙන්නට සිදුවීම මෙහිදී විශේෂයෙන් අප මතක තබා ගත යුතු කරුණක් වෙනවා. ඒ වගේම බෝනෝන රෝගයේ කාණ්ඩයට අයත් වන රෝග තත්ත්වයන් නිසා හදිසි මරණ තත්ත්වයන් වුවත් ඇතිවන්නට ඉඩකඩ තිබෙනවා. එබැවින් මෙවැනි හදිසි තත්ත්වයන් ඇතිවන පුද්ගලයන්ට දැඩි ලෙස බලපෑම් ඇති කරනු ලබන බෝනෝන රෝග කාණ්ඩයට අයත් වන දියවැඩියාව, අධික රුධිර පීඩනය,
කොලෙස්ටරෝල් වැඩිවීම, අංශභාගය, හෘද රෝග, පිළිකා, කාලීන වකුගඩු අකරණී සහ දීර්ඝකාලීන පිනහළු රෝග තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අපගේ සෞඛ්‍ය පුරුදු වඩාත් දියුණු කරගන්නටත් සෞඛ්‍යයට හිතකර ලෙස එදිනෙදා අපගේ චර්යාවන් හැඩගස්වා ගන්නටත් අප කටයුතු කිරීම කළ යුතු වෙනවා. අපට ඇතිවන්නා වූ බෝනෝන කාණ්ඩයේ රෝග වළක්වා ගැනීම සඳහා අපට කළ හැක්කේ මොනවාද? විශේෂයෙන් අපට ඇතිවන්නා වූ රෝග තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය පුරුදු අප නිරන්තරයෙන් භාවිතා කිරීම එදිනදා ජීවිතයේදී සෞඛ්‍යවත් ජීවිතය ගත කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙම රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා අපට කළ හැකි දේ අතර ලුණු, සීනි සහ තෙල් අවම ආහාර රටාවකට හුරු වීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ වගේම එළවලු, පලා වර්ග සහ පළතුරු බහුලව ආහාරයට එකතු කර ගැනීම තුලින් බෝනෝන කාණ්ඩයේ රෝග වළක්වා ගන්නට හැකියාව තිබෙනවා. භාවිතයට අවශ්‍ය වන එළවලු, පළතුරු ආදිය කාබනික පොහොර යොදා ගනිමින් අපගේ ගෙවත් ඒවා වගා කර ගන්නට හැකි නම් අප කතා කරන්නා වූ බෝනෝන කාණ්ඩයේ රෝග වළක්වා ගන්නට අපට තවදුරටත් හැකියාව ලැබෙනවා. හැකි සෑම විටකදීම ක්ෂණික ආහාර ගැනීමෙන් වැළකී සිටීමත් ඉතාමත් වැදගත් වෙනවා. පිරිසිදු ජලයම බීමට සහ ආහාර පිසීමට භාවිතා කිරීම මෙහිදී තවදුරටත් වැදගත් කාරණයක් වෙනවා. දිනකට පැය භාගයක්වත් බැගින් සතියේ සෑම දිනකම ශරීරයේ වෙහෙසවන ලෙසින් ව්‍යායාමවල නිරත වීම තුලින් බෝනෝන කාණ්ඩයේ රෝග වළක්වා ගන්නට අපට මහත් දායාදයක් ලබා දෙනවා. නිවසේ රාජකාරී ස්ථානයේ එදිනෙදා කටයුතු අතරතුරදී ක්‍රියාශීලීව ඒවායේ නිරත වීමත් අපට මෙහිදී කළ හැකිව තිබෙනවා. ඒ වගේම අධික බර සහ ස්ථූලතාවය වළක්වා ගන්නට අපගේ අවධානය විශේෂයෙන් යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ශාරීරික සෞඛ්‍යයටත් අපගේ ආර්ථිකයටත් දැඩි බලපෑම් එල්ල කරන මත්ද්‍රව්‍ය, මත් වතුර, බුලත් පිට, දුම් වැටි භාවිතයෙන් වැළකී සිටීම තුළිනුත් බෝනෝන කාණ්ඩයේ රෝග වළක්වා ගන්නට අපට හැකියාව තිබෙනවා. සැහැල්ලුවෙන් යුතු සරල ජීවන රටාවකට හුරු වීම, මානසික සුවතාවය රැක ගැනීමත් තුළිනුත් අපට ඇතිවන බෝනෝන කාණ්ඩයේ රෝග තත්ත්ව වළක්වා ගනිමින් නිරෝගී ජීවිතයක් ගත කරන්නට අපට අවස්ථාව උදා කර ගැනීමේ හැකියාව තිබෙනවා. ස්තුතියි.